ඉතින් ඔන්න කොහොමද ඔයාලට ඉතින් මම අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔයාලට මේ අවුරුද්ද හොඳට ප්ලෑන් එකක් ඇතුව වැඩ කරගන්න ඉයර් ප්ලෑන් එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් මමත් මේ අවුරුද්දට ඉයර් ප්ලෑන් එකක් හදාගත්තා. ඉතින් මගේ විදිහට ඉතින් මේ හදන විදිහට ඔයාලා බලලා ඔයාලට අඩු කරගන්න දෙයක් තියෙනවා නම් හරි, නැත්නම් වැඩි කරගන්න දෙයක් තියෙනවා නම් හරි, පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ජර්නල් එක. මේකට ඉයර් ප්ලෑන් එක කියලාත් කියන්න පුළුවන්. ඉතින් මම නෝමල් පොතක් තමයි ගත්තේ මේක හදාගන්න, පොඩි A5 පොතක්. ඉතින් මේවට මම මේ වගේ පාට පෑන් වගේම පාට පැන්සලුත් පාවිච්චි කළා. මට හිතෙන විදිහට ලස්සනට මේක හදාගත්තා. මොකද කඩෙන් ගත්තාම අපිට ඕන දේවලුත් තියෙනවා, අපිට එපා දේවලුත් තියෙනවා. ඉතින් අපි තනියම පොතක් හදාගත්තාම ඒක අපේ ගොඩක් මනසට වැදගත් වගේම අපේ හිතට මේක කාවදිනවා අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. ඉතින් මමත් මේ විදිහට මගේ අතින්ම මේ පොත හදාගත්තා. ඉතින් මේ විදිහට පිට කවරයක් දාලා ඉටි කොලෙකුත් දාලා ලස්සන කරගත්තා මම. ඉතින් මුලින්ම මම මගේ ගෝල්ස් ටිකයි බකට් ලිස්ට් එකේ තියෙන්නේ මොනවද කියලා තමයි පළවෙනි පිටුවේ මම ලියාගත්තේ. ඉතින් දැනට පොඩි පොඩි දේවල් ටික තමයි ඉතින් මට තියෙන්නේ. ඉතින් මම ඒ ටික මේ වගේ නෝට් ඩවුන් කරගත්තා. ඊට පස්සේ මම සේවින් වලට මාස 12ට වෙනම මේ වගේ මාස 12ට කොටු 12ක් ගහලා හදාගත්තා. එක මාසෙක කොච්චරක් මම මුදල් ඉතුරු කරනවද කියලා මට එතකොට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්පෙෂල් ඩේස් වලට නෝට්ස් වලට මම වෙනම පිටුවක් අයින් කරා. ඉතින් මම පෙබ්‍රුවරි ඉඳන්ම පටන් ගන්නවා. මම කැලෙන්ඩර් එකත් මේ විදිහට ලියාගත්තා. ඔයාලා මේ විදිහට ප්ලැඩිග්‍රෑම් වලින් ලියන්න එපා. සාමාන්‍ය පොතේ මේ වගේ පිටපැත්තට වදිනවා. ඊට පස්සේ මම වීක්ලි ප්ලෑන් එකත් හදාගත්තා. සති 4ට කොටු 4ක් දාලා. ඊට පස්සේ විශේෂම දේ තමයි මේ බජට් ප්ලෑන් එක. ඉතින් ගෘහණියන් නම් මේක ගොඩක් ඔයාලට වැදගත් වෙනවා. මොකද මාසය ආදායම් වියදම් හරියට බලා ගන්න වගේම ප්ලෑනක් ඇතුව මේක කරගන්න අපිට මේක ගොඩක් උදව් වෙනවා. ඉතින් මම මේ විදිහට ඉන්කම් ටිකයි මගේ එක්ස්පෙන්සස් ටිකයි දාලා මේ විදිහට හදාගත්ත බජට් ප්ලෑන් එක. ඉතින් මේක පොඩි සාරාංශයක් විතරයි. මොකද මම මාස විහිදම් වෙනම පොතක හැමදාම වියදම් ටික ලියනවා. මම ඒ වයිත් වීඩියෝස් වලට ඉක්මනටම අරගෙන එන්නම්. ඉතින් මේ විදිහට ප්‍රධාන වියදම් ටික එක්ස්පෙන්සස් වලට දානවා. ඉන්කම් වලට අපිට එන ආදායම හැම එකම මේ විදිහට ලියා ගන්නවා. එතකොට අපිට පොඩි දල අදහසක් ගන්න පුළුවන් මේකෙන්. විස්තරාත්මකව වෙන පොතක ලියන නිසා මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. එතකොට මේක තමයි මගේ වැදගත් දේ, ක්ලීනින් ට්‍රැකර් එක. ඉතින් මම මේ කොටු හදලා තියෙන්නේ මගේ ගෙදර තියෙන කොටස් ප්‍රමාණය. ඊට පස්සේ මම නම්බර්ස් කළා මේ පැත්තෙන් මොන කොටසද ඒ අදාළ කොටස නම ලියාගෙන තියෙනවා. ඊට පස්සේ මම සතියකට එක දවසක් දාගෙන මේ එක කොටසක් ඩීප් ක්ලීන් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට සතිය අවසාන වෙනකොට මුළු ගෙදරම ඩීප් ක්ලීන් වෙලා එතකොට අපිට වෙනදා වගේ කොච්චරවත් සුද්ධ කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. මම ඊට පස්සේ මේ යටින් කොටු 4 සති 4ට බෙදාගෙන මේකට මෙන්න මේ කොටසට මෙන්න මේ දවස කියලා මම එක හදා ගන්න ඕන. ඒ හදාගෙන ඊට පස්සේ මම ඒ වැඩේ එදා දවසට ඒ කොටස කළාට පස්සේ අනිවාර්යෙන් මෙතන මම මාක් එකක් දානවා. ඒ විදිහට තමයි මම මේක කරපු දෙයක්. මේක ගොඩක් හරිම ප්‍රතිඵල තියෙනවා. මොකද අපිට එතකොට මුළු ගේම එකපාර සුද්ධ කරන්න නැහැ.
ගෙදර එක කොටසයි සුද්ධ කරන්න තියෙන්නේ. අපිට එතකොට දවසේ මහන්සිය දැනෙන්නේ අපි අනිත් වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. ඒ වගේම සතිය අවසන් වෙනකොට මුළු ගෙදරම හොඳට ක්ලීන් වෙලා තියෙනවා. අපිට අමුතුවෙන් අලුත් අවුරුද්දට නෑදෑය වෙනකොට එහෙම කියලා ක්ලීන් කරන්න ඕනි කමක් නැහැ එතකොට. මේක ගාඩන් එකටත් කරගන්න පුළුවන්. ඉතින් මම ගාඩන් එකට නම් කරේ නැහැ. මොකද මගේ ගාඩන් එකේ කොටස් දෙකයි තියෙන්නේ. ඒ නිසා මම ඒක සතිය වීක් ප්ලෑන් වලට දාගෙන කරන්න තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ වෝටර් ට්‍රැක් එකත් මම ඇඳගත්තා. මොකද මම ඩයට් ප්ලෑන් එකකට යන්න හිතන් ඉන්නවා. එතකොට මට වතුර බොන ප්‍රමාණය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම දවස් 28ට මේ වගේ කොටු ටිකක් ගහගෙන ඉස්සරහට කොටු දාගෙන තියෙනවා. මේ එක කොටුවකින් ලීටර් භාගයක් තමයි පෙන්නුම් කරන්නේ. එතකොට මම දවසට බොන ලීටර් ප්‍රමාණය අනුව මේ කොටු ටික මම පාට ගන්නවා. එතකොට මට මාසෙ අන්තිමට හොඳට බලා ගන්න පුළුවන් කොච්චර වතුර ප්‍රමාණයක් මම බීලා තියෙනවද කියලා මේ පාට වෙන කොටු අනුව. ඉතින් මේ විදිහට ස්ලීපින් ට්‍රැක් එකත් වලට මේ විදිහටම කරගන්න පුළුවන්. ඉතින් මම ඒක ඇඩ් කරගත්තේ නැහැ. මොකද මම නිදියන වෙලාව ගොඩක් වෙනස් වෙන නිසා හැමදාම. ඊට පස්සේ ස්කින් කෙයාර් වලටත් මම මේ විදිහට දාගත්තා. ෆේස්, හෙයා, බොඩි කියලා කොටස් තුනකට වෙන් කරලා එකත් කොටු 4 ගානේ හැදුවා. සතියට එකක් කරගන්න පුළුවන් වෙන්න. එතකොට මම මේ සතියට එක දවස් කරාම මේක කොටුවක් කලර් කරන්න තමයි හිතන් ඉන්නේ. ඊට පස්සේ මම ඩයට් ට්‍රැක් එකත් මේ විදිහට පොඩි සාරාංශයක් විදිහට තමයි දාගත්තේ. සති 4ට කොටු ගහලා හැම සතියෙම මේක weight එක ලියා ගන්න තමයි මම මේ හදාගත්තේ. මොකද මම ඩයට් ප්ලෑන් එකක් වෙනම පොතක හදා ගන්නවා. මම ඒකත් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් ඩයට් ප්ලෑන් එක පොතක හදාගෙන කරන එක ගොඩක් වටිනවා අපිට. මොකද නිකන් ඕනවට එපාට කරලා මමත් ගොඩක් කරලා නතර කරපු කෙනෙක්. ඉතින් ඒගේ ප්ලෑන් එකක් හදාගෙන කරගත්තාම අපිට ආසාවෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මගේ YouTube channel එකටත් වෙනම පිටුවක් වෙන් කළා. මම මේ අවුරුද්දේ තමයි YouTube channel එක පටන් ගත්තේ. ඒ නිසා ඉතින් ඒකේ content වලට තමයි මම මේක පිටුව වෙන් කරගත්තේ. ඉතින් මේ වගේ මට මේ ඕනි ප්‍රමාණයට තමයි මම හදාගත්තේ. ඉතින් ඔයාලටත් තව ගොඩාක් mood tracker එක ඒ වගේ ගොඩක් trackers හදා ගන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයට නම් ගොඩක් වටිනවා මේ වගේ journal එකක් හදාගන්න එක. ඉතින් ජනවාරි මාසේ ඔයාටත් බැරි වුණා නම් පෙබරවාරි මාසේ ඉඳන් අනිවාර්යෙන් පටන් අරගෙන මේ ජර්නල් එක කරලා බලන්න. ඔයාගේ මුළු අවුරුද්දම සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයේ එන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.